මාවනම් කොයි වෙලාවෙ ගන්න බැරිද වහින්න ඉස්සෙල්ලා ගෙදර යන්න අර ෆාදර් ගාවට ගිහින් පොව කමා කරගන්න යනවනේ එනකොට දැන් කියනවලු අර ෆාදර් I've seen කියලා කියනවලු මේ කාමයේ වර්ධව හැසිරුණා ඔහුගේ දවස් මොකද උනේ පුතා කියනවලු මේ මම ලයිබ්‍රරි එකට ගියා ලයිබ්‍රරි එකේ වෙලාවේ මේ විශාල වැස්සක් ඔක්කොමලා ගියානකොට මම අවසන් කරගියා ඒක යන්න හදනකොට විශාල වැස්සක් මේ ඉතින් ලයිබ්‍රරි වෙනුයි මම ඉතලා හිටියේ අසල කෙල්ලෙක් ඉතින් දෙන්න ඉතලා හිටියේ ප්‍රසීතරයි ඔක්කොම එක්ක ඉතින් මේ දෙන්න ඉතලදී සෙට් වුණා ඒක කිව්වා ඉතින් වතරන ළමයි එක්ක ඉතින් ඒ ළමයා තමයි එල්ලෙක් ඉතින් ඒක වැරද්දක් නෑ නේ එහෙම නෑ කියලා කිව්වා හරි මේ තව ප්‍රශ්න තව එකක් සිද්ධ වුණා මම මේ ඇන්ටි දවසක් ගෝලේ ටීවී එක වැඩ කරගෙන ඒකද තියෙන ටීවී එක හදලා පස්සේ මේ මට ඒ ගන්න ගියේ නෑ වැස්සක් මේ ඇන්ටි ගානිය මාවන්ට තමයි මේක සෙට් වුණා මේ සමාවෙන්න පාන තනිකමනේ මේ තනිකමත් එක්ක ඉතින් එහෙම වෙනවා ඉතින් ඔයාලට ඉතින් තරලවෙක් නේ ඔය දේවල් වෙන්න පුළුවන් කවුලක් නැහැ ඊට පස්සේ ගෝල ડોක්ටර් මේ ෆාදර් කියලා කිව්වම මේ මම මේ වගේ ડોක්ටර් හම්බෙන්න ගියා මේ ස්කෑනින් කරලා ඔක්කොම කරලා බෙහෙත් දීලා යන්න හදනකොට වැස්සා මේ ඉතින් මම මේ ડોක්ටර් ඉතින් ඒකත් එහෙම තනියෙන් ඉන්නකොට ડોක්ටර් අංකල් එක්කත් මට ડોක්ටර් අංකල්ලා දෙක ගියාම මට පොඩ්ඩක් සෙට් වුණා කියලා කිව්වා ෆාදර් කිව්වලු මේ පුතා සමාව නම් කොයි වෙලාවෙ ගන්න බැරිද වහින්න ඉස්සෙල්ලා ගෙදර යන්න aduh ඒක අලුත් එකක් මම නාලවල ඉන්නවා ආතල්